ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් එකේ පැවැත්වෙන ලංකාවට අලුතෙන්ම අද රිලීස් වෙන රුපියල් 100ට කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන් ලංකාවට ගැලපෙන ඔප්ෂන්ස් වලින් එන ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක ලොන්ච් ඩේ එකට. ඉතින් මේ තියෙන්නේ iBike SLI 100 කියන ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. දැන් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ස්කූටර් එක ගැන කතා කරමු. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ස්කූටර් එක අද අපිට හඳුන්වලා දෙන්නේ 2016 වසරේ සිට මේ දක්වා වසර 10කට ආසන්න කාලයක් සූර්ය බලශක්ති ශ්‍රේෂ්ඨයේ සම්මාන රැසකට හිමිකම් කියන Grid Holdings ආයතනය විසින්. ඒ වගේම මේ ස්කූටර් එක දේශීය සංකල්පයක් මත නිෂ්පාදනය වුණ නිසාම ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ගැළපෙන ආකාරයෙන් තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටිකත් එක්ක අපි දැන් මේ බයික් එක පැත්තට ආවොත් මාරම සිම්පල් ඩීසන්ට් ඩිසයින් එකකින් මේ බයික් එක ඇවිල්ලා තියෙනවා වගේම ඔයාට මේ බයික් එක white, black, ash, red කියන කලර්ස් වලින් මිලදී ගන්නත් පුළුවන්. තව විශේෂ දේවල් ටිකක් තියෙනවා කියන්නේ. වීඩියෝ එක මුලදී කිව්වා වගේ මේ බයික් එක රුපියල් 100කින් කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන් වගේම මේ බයික් එකට එන 72 volt 30 ampere hour lithium ion battery එකෙන් අපිට මේ බයික් එක පැය 4ත් 7ත් අතර කාලෙකින් ෆුල් charge කරගන්න විතරක් නෙවෙයි මේකේ බැටරි එකට charging cycles 2000ක් include වෙනවා. තව අපිට පැයට කිලෝමීටර් 60ක් දක්වා පහසුවෙන් යන්න 1500 pure copper brushless motor එකක්. ඔයාගේ බයික් එක ලොක් කරලා තියෙද්දි කවුරුම හරි හොරකම් කරන්න හැදුවොත් එලාම් එකක් එක්ක එන security system එක 1 2 3 sport කියලා riding modes 4ක් එක්කම මේ බයික් එකේ අපිට තව reverse feature එක ගොඩක් අලුතෙන් scooters පදින අයට එන ප්‍රශ්නයක් තමයි scooter එක start කරපු ගමන් වැරදිලා accelerate වෙන එක. ඉතින් ඒකෙන් වෙන අනතුරු වළක්ව ගන්න parking කියලා option එකකුත් මේ බයික් එකට include වෙනවා. ඒ වගේම අපිට මේ බයික් එකේ front and rear එක්කම බයික් එකේ side එකකිනුත් LED light system එකක්, safety brake system එකකට front and rear දෙකම අපිට disc brake system, rider ට සහ passenger ට comfortably ride කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ premium seat එකක් එක්කම අපි දැන් මේ බයික් එකේ ඉන්න තව main features කිහිපයක් ගැන කතා කරමු. NFC technology. එහෙමත් නැත්නම් මෙන්න මේ කාඩ් එක උපයෝගී කරගෙන අපිට මේ බයික් එක control කරගන්න වගේම දැන් මේ electric scooter එකේ එන මෙන්න මේ digital display එක පැත්තට ආවොත් මේ display එක වල බලා ගන්න පුළුවන් මෙතනින් වාගේ speed එක, මෙතනින් වාගේ බයික් එකේ mileage එක, මෙතනින් වාගේ කාඩ් එක use කරලා බයික් එක on off කරගන්න පුළුවන් NFC technology එකත් එක්කම headlight option එක eco mode එකත් එක්කම ඔයාලට ride කරන්න ready කියන option එකත් මෙන්න මේ display එක ඇතුලේ මේ විදිහට include වෙනවා. ඉතින් ඔයාලට මේ iBike SLI 100 කියන scooter එකේ prices ගැන ඇතුළු තා වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම මේ video description එකේ ඒකට අදාළ කරන හැම detail එකක්ම දාලා දෙනවා. ගිහිල්ලා අනිවාර්යයෙන්ම check කරලා බලන්න කියලා මතක් කරන ගමන්ම එහෙනම් තවත් මේ වගේ interesting video එකකින් හම්බෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්. මම මිස්ටර් කලින්දු.